ඔබම දාපු පන්දු තමයි ඔබ කරා අනිත් පැත්තට එන්නේ. ඒ නිසා පළමුවටම අපි ඇඟිලි දික් කරන්නේ නැහැ කාටවත්. දෙවෙනුව අපෙන් උතුනේ ඔබව අවුට් කරන්න එන බෝල වලින්ම තමයි ඔබට බැට් කරන්න තියෙන පින 6 පාරවල්. ඒ නිසා ඔබ කවදාකවත් ඉල්ලන්න එපා. මට ওই පන්දු පොඩ්ඩ හිමින් එවන්න බැරිද? ඔය වේගෙ වැඩි. ඉතින් ඔබට වෙන විදිහකින් ඕන නම් ඔබ තව එකක් දාලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ නිසා අපි ඒවා ඉල්ලන්න යන්න එපා. එන එක මොකද්ද එන එක බාර ගන්න. එහෙනම් දැන් අවුව බොහොම තදට පායලා තියෙන වෙලාවක පින්වතුනි ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? ඔය එන්නේ ඔබ සසර කරගත පාප කර්මයක විපාකයක්. නමුත් මේක දැන් අපි වරදින්නේ නැහැ ඒකට හැබැයි. මොකද අපි දන්නවා මේ තියෙන කාවහරි පුච්චපු එකක විපාකයක් ඔය තියෙන්නේ. ඒක මේ ඇඟ පුච්චුව වෙන්න ඕනේ නැහැ. කවුරුහරි ගින්නක් දුන්නා හිතකට. ඉතින් ඒවා දැනන වෙලාවට පින් අපි සිහිපත් කරගන්නවා. ඒ කියන්නේ දවසක මම මනුස්සයට මෙහෙමම දුන්නා නැති නේද කියලා. ඔබ අවබෝධ කරගත්ත නම් මේ මම්ම කරපු දෙයක් මම ආපහු වෙන්න කියලා කවදාවත් පින්වතුනි හීනකින්වත් බය එළියට ඇඟිල්ලක් දික් කළා. ඒ ඔබට එන විපාකයට තව කෙනෙක්ගෙන් ඔබ වාඩුවක් ගන්නෑ.